මේ තියෙන්නේ ගිය සතියේ වුණු විශේෂ සිදුවීමක්. මේ සිදුවීම ඇත්තටම ගොඩක් විශේෂයි. ඒක නිසා මග නොඇර අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක බලන්න. ගිය සතියේ සිකුරාදා තමයි මේ වීඩියෝ එක මම කළේ. සිකුරාදා හවස ඔෆිස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා තමයි අපේ ගෙදර යන්න අපි ලෑස්ති වුණේ. ඔෆිස් එකට ගිහින් එනකොට ටිකක් පරක් වුණා. අන්න ඒක නිසා හැමදේම ටිකක් පරක් වුණා. කීල්ස් එකට ගියේ ටිකක් ලොකු විශේෂ දෙයක් තියෙනවා කියලා මං කියවනේ. අන්න ඒකට වමනා දේවල් ටිකක් තිබිලා ගන්න. ඒ වගේම තමයි හවස තේ බීලත් නැහැ. ටිකක් බඩගිනි. අන්න ඒක නිසා අපි කීල්ස් එකෙන්ම රෑකෑම ගත්තා. රෑකෑම කියලා අපි ලොකුට දෙයක් ගත්තේ නෑ. සාමාන්‍ය තිබ්බ බනිස් කීපයක් තමයි අපි ගත්තේ. ඒ කෑම කාලා ආපහු අපි ගෙදර යන්න පිටත් වුණා. අපි ගෙදර යනකොට ගොඩක් රෑ වෙලා. සාමාන්‍යයෙන් මේ වෙනකොට මේ තියෙන මහරගම ප්‍රධාන පාර අනිවාර්ය වාහන තියෙනවනේ. වාහන නැහැ. ගෙවල් කිට්ටුවට යනකොට එක වාහනයක්වත් පාරේ නැහැ. මෙන්න මේ විදිහට තමයි පාරවල් තිබ්බේ. ඉතින් බලමු මොකක්ද මේ විශේෂ සිදුවීම කියලා. ගිය සතියේ සඳුදා අම්මා මට කතා කරනකොට කිව්වා හරි දුක හිතෙන දෙයක්. ඒක මට ටිකක් දුක හිතුණා. එක පුංචි පුතෙක් ඉන්නවා කිව්වා අම්මයි තාත්තයි දෙන්නම නැහැ. ජීවත් වෙන්නේ ආච්චම්මත්. මුදල් අඩුපාඩු තියෙන පුංචි පවුලක් ගැන. ඉතින් ඒ කිව්ව ගමම ඒ පුතා මොන්ටිසෝරි යනවා කියලා කිව්වා. අන්න ඒක නිසා මම එයාට ඉගෙන ගන්න උවමනා දේවල් වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් වර්ග මෙන්න මේ දේවල් ටික ලෑස්ති කරගෙන තමයි ටක්කාර සිකුරාදා ගෙදර ආවේ. මට මේ ටික දෙනකන් හිතට ලොකු වේදනාවක් තිබ්බා. මට උවමනාව තිබ්බේ එක දවසකට එක මොහොතකට එක තප්පරයකට ඒ දරුවගේ මොන හිනාවක් දකින්න. එයාලට උවමනා වේ කියලා හිතන හැම දෙයක්ම මම ගත්තා. සෙනසුරාදා උදේම මම මේ දේවල් ටික ලෑස්ති කරන්නේ ඒ පුංචි පුතාව බලන්න යන්න. උවමනා වේ කියලා හිතලා ගත්තේ මෙන්න මේ දේවල් ටික තමයි කලින් දවසේ කීල්ස් එකේ. ඉතින් ඒ දේවල් ටික මේ වගේ බෑග් එකකට මම අහුරගත්තා. මම සාමාන්‍යයෙන් උවමනා වේ කියලා හිතන විදිහට හාල්, පරිප්පු, සේනේ, තේකොළ, ඒ වගේම තමයි ධාන්‍ය වර්ග, සෝයා මීට්, සැමන්, නූඩල්ස්, ඒ වගේම තමයි ඉන්දියාප්ප පිටි මේ වගේ දේවල් තමයි ගත්තේ. ඊට අමතරව කෑලි මිරිස් කුඩු වගේ කුළුබඩු ජාතිත් මම ගත්තා. මෙන්න මේ විදිහට මම බෑග් එකේ ඒ දේවල් ටික හොරගත්තා. ඒ වගේම තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක తాවකාලික විසඳුමක් නේද කියලා. ඔව් මම දන්නවා මේක తాවකාලිකයි කියලා. මට උවමනාව තිබ්බේ එක මොහොතකට හරි ඒ ගෙදරට සතුටක් ලබා දෙන්න. ඒ වගේම තමයි සතුට කාරණයක් තියෙනවා. ඒක තමයි ඒ දරුවට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ දරුවගේ අනාගතයට ගොඩක් හොඳ දෙයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. මම මේ විදිහට වෙනම පාර්සල් එක තමයි සබන් වර්ග එකතු කළේ. ලස්සනයි කියලා හිතන ලස්සන ටූත් බේත් එකක් වගේම පොඩි කට්ටියට තිබ්බ ටූත් බ්‍රෂ් එකක්. මම ඒකත් ඒ බබා කැමති වෙයි කියලා හිතලා තමයි ගත්තේ. එයා කැමති වෙයි කියලා හිතන චොක්ලට් ටිකක් මෙන්න මේ වගේ බෑග් එකකට මම දාගත්තා. මම ආවේ ගොඩක් රෑ වෙලා නිසා හොයාගන්න පුළුවන් උනේ මෙන්න මේ බෑග් එකක් විතරයි. ඒ වගේම තමයි මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ලක්මාලි අක්කා ඉෂුමි. ඒ දෙන්නත් මට මේ බඩු ගන්න උදව් කළා. මේ තියෙන්නේ ඒ දරුවා වෙනුවෙන් මම ගත්ත ඉස්කෝලේට උවමනා දේවල්. ඒ වගේම තමයි වතුර බෝතලයක්, කෑම් පෙට්ටියක් වගේම මම මෙන්න මේ වගේ බෑග් එකක් ගත්තා. මොන්ටිසෝරි යන බබෙක්ට මෙන්න මේ වගේ බෑග් එකක් කිව්වා ගොඩක්ම ගැලපෙන්නේ. එක එක විදිහට මම මේ තෑගි ටික ඔතන්න උත්සාහ කළත් මට එක විදිහක්වත් හිතුන්නේ නැහැ. අන්තිමට සාමාන්‍ය විදිහටම තමයි මම මේ සේරම බඩු ටික අරන් ගියේ. මෙන්න මේ වෙනකොට ගෙන යන්න උවමනා දේවල් මම ලෑස්ති කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඒ දරුවට මේ දේවල් ටික ගෙනihin දෙන්න.
ඒ වගේම තමයි මම මේ ගෙනියන දේවල් ලබා දෙන එකේ වීඩියෝ එකක්වත් ඒ දරුවගේ ෆොටෝස්වත් දෙන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට ෆොටෝස් කීපයක් විතරක් එකතු කළේ මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් හරි ඉන්නවනම් ඒ එක්කෙනෙක්ගේ හරි හිතක් මේ විදිහට දෙන්න ඕනේ කියලා හිත හැදෙන්න ඕන නිසා. මට කියන්න ඕනි අනිත් ප්‍රධාන කාරණේම තමයි පින් කරන්න සල්ලි ඕනේ. අපිට පුළුවන් කාගේවත් හිත නොරිදෙන විදිහට කතා කරලා තව කෙනෙක්ට සැනසීමක් දෙන්න. තව කෙනෙක්ගේ හිතක් හදන්න පුළුවන්. අන්න ඒකත් ලොකුම පිනක්. ඒ වගේ දේවල් වලට සල්ලි යන්නේ නැහැ. අපෙන් වැය වෙන්නේ වචන විතරයි. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමුවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.